මල්ලි කොළම් බහිනවා මං අයියේ කොටුවෙන් බහින්නේ. කොටුව තමයි ඔය මට කරලා කොටු ගහලා නැහැ මෙතන. බහිනා පිස්සු ගෙලින්න නැතුව. විකාරනේ කරන්නේ මෙතන. මගේ නම සමන්ත. පොඩි කාලේ ඉඳලා මට තිබ්බ එකම ඉලක්කය ලොකු සල්ලිකාරයෙක් වෙන එක. කවුරු වගේද කිව්වොත් උපාලි විජේවර්ධන මහත්තයා වගේ. එයා තමයි මගේ ජීවිතේ වීරයා. ඒ නිසාම ගමේ අය මට කින්ඩියට කිව්වේ හිච්චි උපාලි කියලා. මම නම් ඒවා ගණන් ගත්තේ නෑ. ගොඩක් මහන්සි වෙලා සාධාරණයෙන් දිනු වෙන්න try කරත් මට තාම කිසිම අවස්ථාවක් හම්බුන්නේ නෑ. හැබැයි මම කවදා හරි කොහොම හරි මේ වැඩේ කරනවාමයි. ආයිබෝවන් කියලා පිළිගන්නවා සිටුවරයෝ අපේ YouTube නාලිකාවට. ඉතින් ධනපති වීරුව වැඩසටහන යටතේ අපි අද මැදිරියට කැඳවා ගත්තා ඉතාමත්ම අඩු වයසකින් කෝටිපතියෙකු බවට පත් වුණ කුමුදු මහත්මයා. ඉතින් කුමුදු මහතාණෙනි කොහොමද මේ තරම් ලාබාල වයසින් ඔබ කෝටිපතියෙකු බවට පත් වුණේ? අතෝසිම කියනවා මං කුඩා කාලේ සෑහෙන දුක්ින්ද ඉගෙන ගන්න. පාසල් ගියේ කිලෝමීටර් 10 15 පයින් මට ඉගෙන ගන්න පොත්පත් තිබ්බේ නැහැ. මට අඳින්න සුදුසුම් තිබ්බේ නැහැ. මං සෑහෙන දුක්ින්ද මේ කුඩා කාලේ ඉඳන්ම. ඒක ගැන කතා කරලා නෑ. හරි ඉතින් ඒ කාලේ අපිත් පයින් තමයි ඉස්කෝලේ ගියේ. අපිටත් නිලැඳුම් පොත්පත් කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැමෝටම එහෙම තමයි. මෙතන මේ දුක කියන්නවනේ. දුක කියන්න වෙනම ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඔබතුමා දිනුච්ච විදිය අපිට පොඩ්ඩක් කියන්නකෝ. දිනුච්ච විදිය ගැන තමයි දැනගන්න ඕනේ නේද? බලපන් උඹෙන් උඹට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. උඹ ඉගෙන ගතට රස්සාවකුත් නැහැ. එහෙන් තොගයක් ආයෙ බඩ වෙලා. ඔය මොනව කරන්න ගිහිල්ලාද? අපරේ පයින් බලපන්. තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳයි කේල් පැලයක් හිටව ගත්තා නම්. අනේ මේ නිකායින්ද පාන්දර එකට දෙකට ඔයා හිටවන කේල් පැල. මේකගේ කට තලන්න මට. ඵලයන් යන්න. මං දිනුච්ච විදිය කියන්නේ මට ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි තිබ්බේ නෑ. මං ඉස්සෙල්ලාම පාරේ වී එකතු කරා. ඔය කරන්ට් වයර් වලට වැටලා තියෙන අතු තියෙන්නේ එව්වා කැපුවා. නලලින් වල වතුර ඇදලා දුන්න එන මිනිස්සුන්ට නාන්න. එහෙම කළා තමයි මම මේ සල්ලි හොයාගෙන දිනුනේ. උනන්දුව තියනවා නම් ඕනම කෙනෙකුට ඕනම විදිහකට දිනුවටපත් වෙන්න පුළුවන්. එහෙම නේද කුමුදු මහත්මයා? අනිවාර්යයෙන්ම මීකුණෙන් පවා දිනු විච්ච සිටුවර හිටිය අයත් අතීතේ. අපිට පුළුවන් අන්න ඒ වගේ පුංචි දෙයකින් උනත් ව්‍යාපාරයක් පටන් ගන්න. මෙව්වනේ යකෝ මොටිවේෂන්. පුංචි උපාලි මහත්තයා. උඹ අල්ලගන්න තමයි හිටියේ. උඹ මොකද උඹේ රුපියල් 5000ක් ගත්ත කියලා අපේ අම්මට කිව්වේ? මට මොකකද කියලාද දන්නේ නැහැ 5000 ඉල්ලගත්තේ. මගේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ අවුලක් තිබ්බනේ. ඒක හදාගන්න ඉල්ලගත්තේ. ඒකද වලේ කඩේ සුද්දාට කසිප්පු පෙරන්න බඩු අරන් දුන්නේ. ඌත් එක්ක එකතු වෙලා කසිප්පු පෙරලා විකුණන්න නේද හැදුවේ. ඉතින් මං කිව්වා අම්මට. ඒ උනාට සුදු මහත්තයා ඔයා ඔය ඇඳුමට අද හරි ලස්සනයි ඈ. අද පාරයන් ලොරියකටවත් හැප්පිලා මැරෙයිද දන්නේ නැත් ඔගේ මුස්පේන්තුකම. ඒ පාන්දර මුලිච්ච වෙනවා මූණට. අද කන්න බැරිද? අනේ චුට්ටක් කන්න ඩාලින්. චුට්ටක් කමු. Hello, good afternoon, miss. Good afternoon. මිස් මම සමන්ත පෙට් ෆුඩ්ස් ආයතනයෙන්
මේ පැත්තේ අපි අද ප්‍රොමෝෂන් එකක් කරා යනවා. මට මිස් එක විනාඩියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. හරි අපි කතා කරමු මිස්. මිස්ගේ සුරතලාට ගොඩක් ආදරේ වගේ. Oh yes, this is my only baby. Yes. normally පූසට මිස්ලා මොනවාද කන්න බොන්න දෙන්නේ? මෙයාට අපි දෙනවා නූඩල්ස් මේ වේෆර්ස් බිස්කට්ස් එතකොට මැකරෝනි ඒ වගේ දේවල් තමයි දෙන්නේ. රයිට් ඒ වගේ අර ශනික ආහාර තමයි මිස්ලා කන්න බොන්න දෙන්නේ නේ. ඉතින් අද ප්‍රොමෝෂන් එකේදී මම ගෙනත් තියෙන ප්‍රොඩක්ට් එකක් මිස්ගේ සුරතලා ගොඩක් ආස වෙයි අනිවාර්යෙන්ම. මේක ඕගනික් ප්‍රොඩක්ට් එකක් මිස්. චුට්ටක් අපි බලමුද? Oh sure. අනිවාර්යෙන් අපි එක බලමුකෝ පෙන්නන්න මට. හරි අපි බලමු මිස්. ඉතින් මිස්ගේ ආදරණීය පූසට සමන්ත ඇනිමල් ෆුඩ්ස් එකෙන් රසම රස කොස්සට මී. මගේ බේබිට මේ කුණු වෙච්ච මීයෝ කවන්න තමසර පිස්සුද ඔය? අනේ අච්චි බලන්නකෝ අච්චි. ඒ කවුද යකෝ මගේ පුතා මීයෝ කන්න ආවේ? දුබා. මොකද ඔය බැරෙන්නද හදන්නේ? ආස දේවල් ජීවිතේට ලැබෙන්නේ නැත්නම් හිටියත් එකයි මරුණත් එකයි. මොනවද දැන් තමස ආස දේවා? දන්නවනේ ඉතින් මොනවද කියලා? ඔව් දන්නවා. හතර වටේටම ණය වෙවි ලැජ්ජ වෙවි. අහුවොත් නම් කොහමද? මං කන්ස්ට්‍රක්ෂන් එකක් පටන් ගත්තා. මං ෆෝන් ෂොප් එකක් ඕපන් කළා. මං ලෑන්ඩ් සේල් එකක් පටන් ගත්තා. කයිවාරු විතරයිනේ ඔයි. එක දෙයක්වත් හරියට කරගන්න බෑනේ ඔයි. අනික මම කීපවතාවම කියලා තියෙනවා මගේ පස්සෙන් එන්න එපා කියලා. තවත් මට වදයක් නොවි. අයින් වෙනා මට යන්න. අයින් වෙනා. සුදුනෝනා ඔය බැන්න සමන්තට නෙවෙයි අනාගත උපාලි විජේවර්ධනට. කමන්නේ සුදුනෝනා. ඔය පරිස්සමෙන් යන්නකෝ. දවසක ඔය ආඩම්බර වේවාන් යන. ඕනා රබා මලජි අඬාදුර හෙලෝ නෑ මම මෙයා දැන් බස් එකට නැංගේ. අනේ ඒක සල්ලි දාලා නෑ. ඒක බොරු කියලා තියෙන්නේ. අනේ මට දැන් ආයෙ යන්න බෑ. උදේට කාලත් නෑ. අනේ බෑ මට යන්න බෑ. සිගරට් එක බුලත් කන සල්ලි වලින් ගන්න මෙන්න ගෙනාවා පොඩි එකාගේ විනෝදේ. සුබ දවසක් බස් රථේ ගමන් කරන සියලුම දෙනාට ඉතින් රියදුරු දෑතට බුදු සරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි. රත්තරන් කොන්දස්තර මහත්තයෝ කොන්දස්තර මහත්තයාගේ